ගෙදර කවුද? ඇයි මාමේ කියන්නේ? මම මේ ආවේ පුතාලේ අම්මෙන් පොඩි අතමාරුවක් ඉල්ලගන්න. අම්මා නන්නේ මම ගාව රුපියල් 1000ක් තියෙන ඕනනම් දෙන්න. අනේ පුතේ ගන්න හොඳටම ඇති. මට මගේ පුතාලේ පේස් ටිකක් ගන්න. ආයෙ මම මට පොඩියට ගෙනත් දෙන්න ගේන. අපේ බොහොම පිං සිද්ධ වෙනවා පුතේ. පින්නේ මේ පොලියෝනේ. හරි හරි පුතේ නියන්න. හරි මාමේ. කලු පුතේ. කලු පුතේ. කොහොසවන්නා කියන්නේ? මං එදා ණයට ගත්ත 1000ට මෙන්න 1500ක් නේ පුතාට. මේ සවන්නා මට වැඩි දුර එපා. මං එදා පිළිවෙල කරේ පොලියෝනේ කියලා. මේක තියාගන්න ඔයා. නෑ පුතා තියාගන්න මං සතුටෙන් දෙන්නේ. නෑ සවන්නාම තියාගන්න. නෑ පුතා තියාගන්න. එන සවන්නාම කියන හින්දා මං ගන්නම්කෝ. හරි පුතේ මම ගිහින් ඉන්නම්. හරි මුල්සන්නේ. පරිසය යන්න. කලු මල්ලි වසනක්කේ යන්නද? ඔව් මල්ලි අම්මව නම් හම්බුණා මම යන්න කියලා. ඔයාට නම් දැන් සරු පාටයි. හරි අපිටත් පොලියට සල්ලි ගන්න ඕන නොත් එහෙම එන්නම්කෝ මේ පැත්තේ. ආංගෝ මං ගිහින් එන්නම් හොඳේ. ඉතින් මොකද කාරණාව කියන්නකෝ? නෑ මේකයි කලු මහත්තයා මට 5000ක් ණයට ගන්න බැරි වෙයිද? 5000 තුන්කෝ බලන්න. 5000 ගන්න. එයා මේ 2000 මං ගන්න කියලා. අනේ බොහොම ස්තුතියි කලු මහත්තයා. 2000 පොලියෝනේ 5000 විතර. හා කලු මහත්තයා. මේක නම් මරු බිස්නස් එක. Jiran mama kalau aja. Jiran. කලු මල්ලි මම හෙට සල්ලි ගෙනල්ලා දෙන්න. බොස් මූ බොරු කියන්නේ. සල්ලි ගෙනල්ලා. බොස් මූ හෙට දෙන්නකෝ සල්ලි මාත ගත්ත බොස්. ඔය පොතේ මාක් කරගෙන පොලියත් එක්කම ණය දිනනවා. අපි යමු. ඔයාලට කාර් බාර ගන්න නම් සල්ලි තියෙනවා. ඔයාලට මගේ පොලිස් සල්ලි තමයි වෙලාවට ගෙවන්න බැරි. කලු මහත්තයා. ඇයි කලු මහත්තයා තමයි. මට යන්න දෙන්න. ඔබට මම යන්න දෙන්න. මම කලු මහත්තයාකෝ. මගේ සුදු මහත්තයා අපි කාලෙකින් නේ සුදු හම්බුනේ. ඒ ගැන සදේශවාද ෆ්‍රීද? ඔයා වෙනුවෙන් මට ෆ්‍රී වෙන්න බැරිද නිත්‍ය? මම ඔයා එක්ක අද ඉන්න නිසානේ ඇහුවේ. ආපු මගේ අමාවක අහසට පායපු කුන් සඳනි සුදු ඔයා. අනේ මගේ බොරු පැටියෝ මම යනවා මම බලාගෙන. පස්සේ යන්න සුදු. කොහෙද ගියේ? දැන් දෙන්නේ. දැන් ඔය පොඩි ළමෙක් නෙවෙයිනේ. මම ඔයාට කසාදයක් බලලා ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාලට ලෑස්ති වෙන්න. ඒත් අම්මේ
සදේශ්. ඕනිත්‍ය කියන්න. අපිට මේ සම්බන්ධය නවත්තන්න වෙනවා. අම්මා මට බඳින්න කෙනෙක් බලලානේ. මට ඔයාගෙන කියන්නවත් එහෙම මොකුත්ම හම්බුන්නේ නැහැ. මට ගෙදර අයවත් ඕනේ. මට ඔයාවත් ඕනේ. මම මොකද කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඒක මම වගේ වෙන් වෙන්නම්. නමට වලව්කාරයෙක් විතරයි. ඇති දෙයක්වත් නැහැ. හරි හරි. ගෙදරට වෙලා නිකමෙක් වගේ ඉන්න නැතුව මොන හරි දෙයක් පටන් ගත්තා නම් හොඳයි නේද? හරි හරි. මම බිස්නස් එකක් පටන් ගන්නම්. ඒකට ලෝන් එකක් ගන්නත් ඕනේ. කියන දේවල්ම කරයිද දන්නේ නැහැ. කලු මහත්තයා දේශාන්. එන්න වාඩි ගන්න. ඉතින් මට රැක් ගන්න පුළුවන් කලු මහත්තයා. මං සාමාන්‍යයෙන් පිටගංකාරයෙන්ට ණය දෙන්නේ නැහැ දේශාන්. මොකොත්ම කරගන්න බැරි මහත්තයා. මෙහෙමයි නිත්‍යගේ හස්බන්ඩ් නිසා නොතිත් කීයක්ද ඕනේ දේශාන්? 80000ක් වගේ ඕනේ මහත්තයා. මෙතන 80000ක් නෑ. මෙතන 60000ක් තියෙනවා. මේමයි දේශාන්. පොලිය වෙලාවට බේරන්න ඕනා. හරි කලු මහත්තයා. මාස 3ෙන් බේරන්න. පොලියත් බේරන්න. හරි දේශාන් එනං ගිහින් එන්නෝ. හරි කලු මහත්තයා. කලු මහත්තයා මට තව මාසයක් කල් දෙන්න පුළුවන්ද? මම සාමාන්‍යයෙන් කල් දෙන්නේ නැහැ. මම මේ කල් දෙන පළවෙනි කෙනා සහ පළවෙනි වතාව මේ මාසයක් දෙන්නම්. ගොඩක් ස්තුතියි කලු මහත්තයා. දේශාන් බඩ වැඩිපුර දුන්න කාලෙත් ඉවරයි දේශාන්. අවස දෙන්නම් කලු මහත්තයා. බඩ මාස 4ක් යනකම් දෙන්න බැරි වෙච්ච සල්ලි ඔබ හවස මවන්න දෙයකෝ. ඒව වැඩක් නැහැ. බඩ සල්ලි දෙන්න බැරි නම් ඔබේ ගෑණිව දියන්. මේ මොන ගුණ හැබැයි කියන්නේ මහත්තයා. නිත්‍යා සදේශ් මේ සදේශ් කද්ද මේ? ඔබ කඩවාපන්. මේ සම්බන්ධ නැවතුනාට මගේ ආදරේ කිසි වෙනසක් වෙලා නැහැ නිත්‍යා. ඉන්න අපි යමු. සැබෑ ආදරේ කෙසේ හෝ කුමන ආකාරයකින් හෝ හමුවේ. ඒ වෙන් කිරීමට කාහටවත් නැහැක.